සුබ දවසක් යාළුවනේ. ඩෙන්ගු රෝගය වැළඳුණු කෙනෙක් ගැන කතා කරද්දී අපි නිතරම අහන දෙයක් තමයි පට්ටිකා කීයද? එහෙමත් නැත්නම් පට්ටිකා බැස්සද කියන එක. ඇත්තටම ඇයි ඩෙන්ගු හැදුනාම පට්ටිකා අඩු වෙන්නේ? ඒ වගේම පට්ටිකා මට්ටම පවත්වා ගන්න අපි කන්න ඕනේ මොනවද? නොකෑ යුතු දේවල් මොනවද? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන සරලව කතා කරමු. සරලවම කිව්වොත් පට්ටිකා ප්ලේට්ස් කියන්නේ අපේ රුධිරයේ තියෙන ලේ කැටි ගැසීමට උදව් වෙන සෛල වර්ගයක්. ඩෙන්ගු වෛරසය නිසා අපේ ඇටමිදුළු වල පට්ටිකා නිෂ්පාදනය අඩාල වෙනවා. වගේම රුධිරයේ තියෙන පට්ටිකා විනාශ වීමත් වේගවත් වෙනවා. මේ නිසා තමයි පට්ටිකා මට්ටම ශීඝ්‍රයෙන් පහළ බහින්නේ. යාළුවනේ, ඔයා රසායනාගාර වාර්තාවක් බැලුවොත් ඒකේ 150ත් 450ත් අතර තිබෙනවා. ඒ කියන්නේ පට්ටිකා මට්ටම සාමාන්‍යයි. මෙය 1,50,000ත් 4,50,000ත් ලෙස කියවිය යුතුයි. අගය 100 නම් ඒ කියන්නේ පට්ටිකා ලක්ෂයයි. මෙය අවධානය යොමු කළ යුතු සීමාවයි. අගය 50 නම් ඒ කියන්නේ පට්ටිකා 50,000යි. දැඩි අවදානම් සීමාව. වෛද්‍යවරුන් බොහෝ විට පට්ටිකා 150ක් තියෙනවා හෝ පට්ටිකා 50ට බැහැලා කියලා කියන්නේ මේ ලක්ෂයේ ප්‍රමාණයටයි. ඒ නිසා ඔයාගේ වාර්තාවේ පට්ටිකා ප්‍රමාණය 150ට වඩා අඩු වෙන්න පටන් අරන් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. මේ පාලනය කරගන්න නිසි වෛද්‍ය උපදෙස් වගේම නිවැරදි ආහාර රටාවත් ඉතාමත් වැදගත්. පැපුල් කලොයිෂ මේ පට්ටිකා වැඩි කිරීමට ඉතාමත් ගුණදායක බව පර්යේෂණ මගින් පවා තහවුරු වී තිබෙනවා. නමුත් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න යාළුවනි. දෙලුම් සහ පැංගිරි කුලයේ පළතුරු, දොඩම්, නාරංගනි, විටමින් C බහුල පළතුරු මගින් ප්‍රතිශක්තිකරණය වැඩි කරන අතර පට්ටිකා ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරනවා. පලා වර්ග සහ එළවලු, මුරුංගා කොළ, ගොටු කොළ වැනි පලා වර්ග සහ කැරට්ටනි එළවලු රුධිරයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට උදව් වෙනවා. දියර් වර්ග ගත්තොත් තැඹිලි වතුර, ජීවනි වැනි ඉලෙක්ට්‍රොලයිට් බහුල පාන වර්ග ශරීරයේ විජලනය වීමෙන් වළක්වා ගන්න උදව් වෙනවා. මෙහිදී ඉතාමත් වැදගත් දෙයක් තියෙනවා. ඇතැම් ආහාර නිසා රෝගී තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට රතු හෝ තද පැහැති ආහාර, රතු පැහැති පාන වර්ග, බීට්‍රූට් වැනි ආහාර රෝගියාට ලබා දීමෙන් වළකින්න. මොකද රෝගියා වමනය කළහොත් හෝ මල පහ කළහොත් එහි රතු පැහැති තිබුණොත් එය අභ්‍යන්තර ලේ ගැලීමක්ද නැත්නම් ආහාරවල වර්ණයේද කියා වෛද්‍යවරුන්ට හඳුනා ගැනීමට අපහසු වෙනවා. ඊළඟට තෙල් අධික සහ කුළුබඩු අධික ආහාර මේවා ජීර්ණ වීමට අපහසු නිසා රෝගියාට අපහසුතා ඇති වෙන්න පුළුවන්. මතක තියාගන්න යාළුවනේ, මේ හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි. රෝගියාගේ පට්ටිකා මට්ටම ගැන නිරන්තර අවධානයෙන් ඉන්න. මේ තොරතුරු තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න සේවා මිතුරු SL සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාට නිරෝගී සුව පතනවා. ජය වේවා.